නාලන්දාව කියන්නේ මගේ නම් අතීතයේ ඩ්‍රීම් ස්කූල් එක. ස්කෝල් වලට අපහාස කරන්න එපා ළමයි. ස්කූලේ ළමෙක් කරන වරදකට ගුරුතුමියක් කරන වරදකට පාසල් වලට නින්දා අපහාස කරන්න එපා. ඔයාගේ ස්කෝල්ට අපහාස කරන කවුරුත් කැමති නැහැනේ. තමන්ගේ පාසල් තියෙන ගරුත්වය තව පාසල් දෙන්න පුරුදු වෙන්න. මේ වැරදි කාගේද? ළමෙක්ට අවවාද කරලා හදන්න බෑද සමාජයේ? ළමෙක්ට දඬුවම් කරලා ළමෙක්ව හදන්න බෑ මේ සමාජයේ. ඒ හදන ගුරුවරයාට ගහනවා. ඒ ගුරුවරයා විවේචනය කරනවා. ඊට පස්සේ ළමයි වැරදි කරාම ඒ ළමයිගේ මුළු ආත්මෙම විනාශ කරනවා. හරිද? ළමෙක්ගේ අතින් වැරදක් වෙන්න පුළුවන්. හරිද? ඒ ළමයව හදාගන්න එක ගුරුවරුන්ගේ කාර්යයක්, දෙමව්පියන්ගේ කාර්යයක්. ඔය සමාජ මාධ්‍ය හරහා එන දේවල් වලට මිනිස්සු වේචනය කරන්න එපා. හරිද? මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරන්න මේ සමාජයේ පේජ් කාර්යය නෙමෙයි. ඊට අතිත්ත කුණුවරුවෙන් බැනගෙන හරි කුණු රස කර කන මිනිස්සු ඉන්න රටක් මේක. වලට හැමදාම කියනවා. කුණු රස කර කන මිනිස්සු ඉන්න රටක්. හරිද? ලිංගික ඇරියස් තියෙනුන් ඉන්න රටක් මේක. ඒ ළමයා ඒ වරද කරන්න පෙළඹෙන්න හේතු ගොඩක් තියෙනවානේ. මේ සමාජ ක්‍රමයේ වරදක් තියෙනවා. නොගැලපෙන ටෙලිනාට්‍ය. මේ දෙන ආදර්ශ මම හැමදාම උඹලට කියනවා. Tamanට ගැළපෙනව බලපල්ලා කියලා. ගැළපෙන චිත්‍රපටයක් බලපල්ලා, ගැළපෙන ටෙලිනාට්‍යයක් බලපල්ලා. ඒ ළමයට අද ඔක්කොම වට කරන් ගහනවා. හරිද? මතක තියාගන්න ඒ දරුවෙක් අපි ගුරුවරු. ඒ ළමයා වරදක් කළා ඇති ඒ පාසලේ ළමයට නිසි දඬුවම දෙයි. රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය විසින් ඒ දරුවට දඬුවම දෙයි. අපි කාටවත් නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. හරිද? මිනිස්සෙක් වරදක් කරාන් පස්සේ දඬුවම ලැබුවම ඒකම වරදට දෙපාරක් මිනිස්සු දඬුවම් ලබන්න සුදුසු නෑ. ඔගොල්ලෝ මතක තියාගන්න ඒක. ඒ වගේම මතක තියාගන්න මම දැක්ක ටීචර්ස්ලට අද පාරේ බෑලා යන්න බෑ කියලා කියනවා පංගුව සමාජ මාධ්‍යවල. නෑ ටීචර්ස්ලට පාරේ බෑලා යන්න පුළුවන්. එක ගුරු තුමියක් හෝ දෙන්නෙක් තුන් දෙනෙක් වරදක් කරාද කියන මම නම් දන්නේ වෙලා තියෙනවා. ඒගලන්ට නීතියෙන් දඬුවම ලැබෙයි. හරිද? බලන්න ඒ මිනිස්සුන්ගේ පෞල් ජීවිතේ ඉඳලා අසාර්ථක වෙන ළමයි මේ අවස්ථාවේ. ඒ මිනිස්සුන්ගේ පෞල් වලටම ගහනවා. ඒත් අම්මාවරු මතක තියාගන්න. මිනිස්සුන්ගේ අතින් තමයි වැරදි සිද්ධ වෙන්නේ. මේ ලෝකයේ ඔක්කොමලා හරි සුදනවන්තයෝ වගේ මේ විවේචනය කරන්නේ. මාර සුදනවන්තයින රටක් මේක. අපි කාගේ අතුණුත් මොන හරි වරදක් වෙලා දිනන ළමයි. දැන් මට පේනවනේ ඔයා කොච්චර හොඳ කරත් එක වරදකින් වාගේ මුළු ජීවිතේම විනාශ වෙන්න පුළුවන් දරුවෝ. ඒ වගේම මතක තියාගන්න ළඟින් ඇසුරු කරන අය පරිස්සමෙන් ඇසුරු කරන්න. මම හැමදාම කියන කතාව. ළඟම එක තමයි අපිට හොඳටම කරන්නේ. ළඟම ඇසුරු කරන අය පරිස්සමෙන් ඇසුරු කරන්න කියලා මම හැමදාම කියන. කොච්චර වුණත් මතක තියාගන්න තමයි අතිශය විශ්වාස කරන කෙනා තමයිගේ විශ්වාසය කඩන්නේ. ඒකයි මම කිව්වේ පණ දෙන්න එන මිනිස්සු වගේ පණ ගන්නවා. මේක හොඳ උදාහරණයක් හැමෝටම. හරිද? මේවා අතීතෙත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා, හෙටත් සිද්ධ වෙනවා. ළමෙක්ගේ ආචාර ධර්ම පද්ධතිය හදන එක ගුරුවරුන්ගේ ඒ ආචාර ධර්ම පද්ධතිය හොඳින් හෝ නරකින් හදන්න ඕනේ කියන එක තමයි මම හැමදාම කියන්නේ. ළමයි කියන ළමයි වැරදි කරනවා. ඔයාගේ වයසේ. එක ගුරුතුමියකින් දෙගෙනෙක්ගෙන් වෙන වරදක් නිසා සමස්ත ගුරුතුමියලා දියා ඒ ගුරු මෑණිවරු දියා වැරදියෙන් බලන්න එපා දරුවනේ කවදාවත්. හරිද? මේක ඒ ගුරු මෑණියන්ගේ අතනුත් ඒ වෙච්ච වැරදි. ඒ ටීචර්ස්ලාගේ අතනුත් වෙච්ච වැරද්දක් තමයි ඒක. නමුත් ඒ මිනිස්සු බව මතක තියාගන්න. ඒත් ගුරුවරු හරිද? ඔවුන්ට පුළුවන් සේවය ඔවුන් කරන්න ඇති. නමුත් ඔවුන්ට ඔවුන්ගේ දේවල් පාලනය කරගන්න බැරි වීම නිසා ඇතිවෙච්ච ගැටලුවක් මේක. ඒත් මිනිස්සු බව මතක තියාගන්න. හරිද? ඒ මිනිස්සු කරපු වැරදි වලට ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල දරුවෝ, ස්වාමි පුරුෂය, ඥාති, නෑදෑයෝ වග කියන්න ඕනේ නැහැ. ඒ වගේම අභිමානවත් පාසලක් කොළඹ නාලන්ද විද්‍යාලය අපේ සහෝදර පාසලක් අපි නිතර ඇසුරු කරපු අපේ යාළුවෝ හිටිය පාසලක්. හරිද? මේ සමාජයෙන්ට ඕනේ මේ මිනිස්සුන්ගේ මරණය. මේ එකෙක් හරි මැරුණොත් තමයි මේ සමාජය වක් කියන්නේ මතක තියාගන්න. ඒ අපේ සමාජයේ මිනිස්සුන්ගේ තියෙන වැරදි වෙනවා. ඒ වැරදි නිවැරදි කරන අපි යන්න අපිට හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනේ. හරි නේද? නිසා පාසල් වල අභිමානය නාලන්දා වගේ පාසලක අභිමානය කෙලසන්න බෑ කාටවත්.